नशा वही माथेला සිත් සංකා නිවී යයි මෙදා සංසාරිනී මගේ නන්නා දුනන්නියේ මා මවනා හීනයේ ඔබ ඉන්නවා වගේ සංසාරිනී මගේ නන්නා දුනන්නියේ. Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද අපි රමාඩිය හොටෙල් එකේ Sunday day out එක තමයි යන්නේ. ඉතින් ඔයාලා දැන්වත් thumbnail එකෙන් දැකලා ඇති. ඉතින් වීඩියෝ එක ඉවරනකම් බලන්න ඉන්න. ඉතින් ඔක්කොම details මම වීඩියෝ එකේ තියෙනවා. ඉතින් බලමු දවස කොහොමද ගෙවන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ අපේ YouTube channel subscribe කරන්න දැන් subscribe කරලා ඊට පස්සේ bell notification එක press කරලා තියාගන්න. ඉතින් මුලින්ම අපි ටිකට්ස් ගන්න ඕනේ. ඉතින් මම වීඩියෝ එක මැද්දේ කියන්නම් prices. ඉතින් මේ resort එකට අපි ඉස්සරින් ඉඳන් එනවා අපේ functions වලට. ඉතින් මේ place එක මාරම ලස්සනයි. ඉතින් lake view එකක් එක්ක. ඉතින් ඔයාලගේ functions වලට මේක book කරන්න පුළුවන් indoor and outdoor. ඉතින් ඒ වගේම ඔය ඔතනදී summer huts තියෙනවා 4ක් වගේ. ඉතින් ඒවත් මාරම ලස්සනයි. ඉතින් මේගොල්ලෝ අලුතින් boat එකත් introduce කරලා දිනවා. ඔයගොල්ලෝ පුළුවන් ඒක උනත් ඔයගොල්ලෝගේ functions ගන්න. ඉතින් ඊට පස්සේ අපේ welcome drink එක දුන්නා. ඉතින් අපි කලින් සැරේකුත් ආවා. ඉතින් කලින් සැරේ වගේ රහණක් නැහැ. මේ සැරේට රහ අඩුයි වගේ. මේ තියෙන මේකේ play area එක මම දැන් ඔයාලට prices කියන්නම්. ලොකු අයට 2700ක් වෙනවා. පොඩි අයට 1600ක් වෙනවා. ඉතින් මේකට include වෙනවා welcome drink එක, pool access, lunch buffet, cake and ice coffee දෙනවා evening. යන්න කලින් reservation එකක් දාන්න. ඉතින් මේ contact numbers වලට call කරලා ඔයගොල්ලෝ පුළුවන් reservation කරගන්න. ඒ වගේම live DJ music උත් තියෙන මුළු දවස පුරාම. අපි ඊට පස්සේ boat ride එක ගියා. ඉතින් මේකේ 30 minutes duration එක. ඒ වගේම මෙතන paddle කරන හංස බෝට් සහ මේ jet ski තියෙනවා. ඉතින් boat එකේ drive කරපු අංකල් ගොඩක් experience කෙනෙක්. ඒක නිසා එයා අපිට ගොඩක් දේවල් කියලා දුන්නා. ඒ වගේම අපි මෙච්චර කාල මොරටු ඉඳලත් දන්නේ නැති ගොඩක් දේවල් ගැන අපිට කියලා දුන්නා. ඉතින් මේ boat එකේ 14 දෙනෙක්ට යන්න පුළුවන්. ඉතින් ඔයාලා මේ voice clip එක අහන්නකෝ අංකල්ගේ. හරි අයිතිහාසික වැදගත්කමක් තියෙන වැව. මෙන්න මේ කාරණාව දන්නවද නැහැ. ලෝකේ ඔයවත් මොකද ගැලක දොරක විලක හැදෙන්නේ නැති මාළුවෙක් අපේ අම්රාපුරේවත් හැදෙන්නේ වැව පිටපත්. මේ වැවේ විතරක් හැදෙන මාළුවෙක් කියනවා. නම දන්නවා. අයිරාවා කියන මාළුවා. ඇවිල්ලා ආල්මත් ප්‍රොඩක්ට් උඩයි අයිරාවා. සාමාන්‍ය ජනමාලි ජනවාරි අප්‍රේල් අතර වගේ ගොඩාක් පහු වෙනවා. ඕ වෙන කාලේ. එයා හැදෙන්න තියෙන පරිසර තත්ත්වය තියෙන මෙන්න මේ වගේ විතරයි. ඉතින් ඊට පස්සේ අපේ බෝට් රයිඩ් කරලා අපි ගියා අපේ ලන්ච් එක ගන්න. ඉතින් මේ බුෆේ එකේ මම දැක්ක විදිහට මාරම කැම් වැරයිටිස් ගොඩක් තියෙනවා අනිත් හොටෙල්ස් වලට සාපේක්ෂව. ඉතින් මුලින්ම සුප් කෝනයක් තියෙනවා. ඉතින් මේකේ බ්‍රෙඩ් බර්ගර් ගොඩක් තියෙනවා. ඒ වගේම vegetable soup තියෙනවා. ඉතින් මේ කෑම හැමදාම එකම කෑම නෙමෙයි තියෙන්නේ. සමහර දවසට කෑම වෙනස් වෙනවා. ඒක නිසා මේ අපිට හරියටම කියන්න බෑ මේ දවසට මේ කෑම දෙන්නේ කියලා. ඉතින් ඊට පස්සේ ලයිව් ස්ටේෂන් එකක් තිබ්බා බාබකියු චිකන් දාන. ඉතින් ඒ වගේම ඊට පස්සේ ආප්පත් තිබුණා. ඒගොල්ලෝ ආප්පත් ඒවලා දැම්මා. ඉතින් මේ තියෙන සලාඩ් කෝන් එක. ඉතින් සලාඩ් සුත් ගොඩක් තියෙනවා. ඉතින් මේ ඊට පස්සේ තියෙන්නේ මේ ශ්‍රී ලංකන් කෝන් එක. ඉතින් මේකෙත් varieties ගොඩක් තිබ්බා. ඉතින් ඊට පස්සේ chili paste and papadam තිබ්බා. ඊට පස්සේ ඉතින් කොත්
stew, steamed rice, තව fried rice, noodles, masala chicken curry එකක් තිබ්බා, devil fish තිබ්බා, pork තිබ්බා සහ baked sweet potato කියලා එකක් තිබ්බා. ඉතින් මේ කෑම එක දවසවල වෙනස් වෙන නිසා අපිට හරියටම කියන්න බෑ මොන දවසට මොනවද හම්බෙන්නේ කියලා. ඉතින් පොඩි ලොකු හැමෝම ආස දෙන්නේ ඩෙසර්ට්ස් කියන්නේ. ඉතින් මේක ඩෙසර්ට්ස් උත් මාර වෙරයිටි එකක් තිබ්බා. ඊළඟට 4 විතර අපිට අයිස් කොෆි and කේක් දුන්නා. ඉතින් ඔහොම තමයි අපේ සන්ඩේ ඩේ අවුට් එකේ රමාඩිය එකේ. අද වීඩියෝ එක ඔයාලා එන්ජොයි කරන්න ඇති කියලා මම හිතනවා. ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් ඉක්මනින් හම්බෙමු. පරිස්සමෙන් ඉන්න. බයි.